welcome to my YouTube channel. Basic Lara YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ටෙමු එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ හදන්නේ. මේ දවස්වල ට්‍රෙන්ඩින් ටොපික් එකක් තමයි ටෙමු කියන්නේ. ඉතින් ගොඩාක් අය ඕඩර් කරලා තියෙනවා. ඉතින් මටත් ආසයි හිතුණා ඕඩර් එකක් දාන්න. ඉතින් දැන් පාර්සල් එක ඔන්න ඇවිත් තියෙනවා. අපි බලමු කොහොමද කියලා. මගේ ඕඩර් එක පාර්සල් දෙකකට තමයි ආවේ. එකක් චූටි එකක්. ඒකේ තියෙන ඒවා මොනවද කියලා අපි දැන් බලමු. මම වැඩියෙන්ම ඔන්ලයින් shopping කරන්න ආස දෙයක් තමයි ෆෝන් කේස්, ෆෝන් බෑක් කවර්ස්. ඉතින් මේ ඕඩර් එකෙත් ෆෝන් කේස් කීයක් තියෙනවද කියලා බලන්න. මේ තියෙන්නේ ලිප්ස්ටික් එකක්. මේකේ කලර් එක මම ඔයාලට කලර් එක පෙන්නන්නම්. මේකට මට උනේ රුපියල් 300 ගාණක් වගේ. මට මතක විදිහට මම ඔයාලට මේ වීඩියෝ එකෙන් දාන්නම් කොහොමද කියලා. මේකේ කලර් එක මාරුම ලස්සනයි. නියුඩ් කලර් එකක් තියෙන්නේ. මගේ ගාව ගොඩාක් තියෙනවා නියුඩ් කලර් එකේ ලිප්ස්ටික්. හැබැයි කොච්චර ගත්තත් එපා වෙන්නේ නැහැ. ගෑනු ළමයි ඒව දන්නවනේ. මේ වගේ ලිප්ස්ටික් එකක් අපිට සාමාන්‍ය රුපියල් 300 ගානකට ෂොප් එකකින් ගන්න බැහැනේ. ඉතින් ඔයාලට ලාභයි ටෙමු එකෙන් මේ වගේ එකක් ඕඩර් කරගන්න එක. ඒක ගොඩක් සුවඳයි. ආසයි මම ඒකට. ඒ කියන්නේ ඒකේ කලර් එකත් මාර ලස්සනයි. මේ තියෙන එකේ කලර් එක චුට්ටක් පීච් කලර් වගේ. ඒක මාර ලස්සනයි. ඒ ඕඩර් එකට මට සතුටුයි. ඒක ඇත්තටම හොඳයි. ඔයාලත් ඕඩර් කරන්න ඉන්නවා නම් මේක ඕඩර් කරන්න බය නැතුව. ඒක ඇත්තටම කලර් එකත් හොඳයි. ඊළඟට තියෙන්නේත් මම ආසා දෙයක් බෑක් කවර්ස්. ඉතින් මගේ ෆෝන් එකට බෑක් කවර්ස් කිහිපයකුත් මම මේකෙන් ඕඩර් කරා. බෑක් කවර් එකක් 400 ගානට වගේ තමයි එකක් තිබ්බේ. එතකොට මෙතන තව දම් පාට එකක් තියෙනවා. ඒක නම් ඇතුලේ තවම ඒක නම් රුපියල් 600 ගාණක් වුණා. මම ඔයාලට ප්‍රයිස් ටිකත් මේ සයිඩ් එකෙන් දාන්නම්. බෑක් කවර්ස් ඕඩර් කරගන්න එකත් ගොඩක්ම ලාභයි ටෙමු එකේ. මොකද සාමාන්‍යයෙන් අපි ෂොප් එකකින් ගන්න ගියොත් 900ක් 1000ක් වගේ වෙනවනේ එකක්. ඉතින් මේකෙන් අපිට සාමාන්‍යයෙන් 300 ගාණට වගේ තිබුණා. හැබැයි මම ආස වුණ ඒවා 400 ගාණට එහෙම තිබ්බේ. ඉතින් මම ඒවත් ඕඩර් කරා. ක්වොලිටි එක නම් ගොඩක්ම හොඳයි. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි සාමාන්‍යයෙන් ෂොප් එකකින් ගන්න වගේම ක්වොලිටි එකට තියෙනවා. ඕඩර් එක ගැන කතා කරනවා නම් මම මේ ඕඩර් එක දැම්මේ මාර්තු 1 වෙනිදා. හැබැයි මට ඕඩර් එක එන්න තිබ්බේ මාර්තු 18 වෙනිදා. හැබැයි ඕඩර් එක ආවේ මාර්තු 22. ඒ වෙනුවට මට ඩොලර් එකක ක්‍රෙඩිට් එකක් හම්බ වෙලා තිබ්බා. ඒක පාර්සල් එක ආවේ ස්කයිනෙට් කියලා කුරියර් සර්විස් එකකින්. අපිට කිසිම අය කිරීමක් වෙන්නේ නැහැ. ඩිලිවරි චාර්ජ් එක ෆ්‍රී. මොකද අලිඑක්ස්ප්‍රෙස් එකෙන් අපි ඕඩර් කරනවා වගේම තමයි ටෙමු එකකිනුත් අපිට ඕඩර් කරන්න තියෙන්නේ ඩිලිවරි ෆ්‍රී. ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා දැන් ඔයාලා හැමෝම දන්නවා. මොකද ගොඩාක් වීඩියෝස් තියෙනවා YouTube එකේ ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අලිඑක්ස්ප්‍රෙස් එකෙන් ඕඩර් කරනවා වගේම තමයි කාඩ් එක ඇඩ් කරලා ඔයාලට අවශ්‍ය දේවල් කාඩ් එකට දාගෙන එකපාර තමයි ඔක්කොම අපිට ඕඩර් කරන්න තියෙන්නේ. එකපාර අපි ඕඩර් කරන ඔක්කොම එකම පාර්සල් එකේ තමයි එන්නේ. මට මේ ඔක්කොම ඕඩර් කරන්න ගියේ ඩොලර් 36ක් වගේ. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් රුපියල් 11000ක වගේ මුදලක් තමයි මේ පාර්සල් දෙකටම මට ගියේ. මේ බෑක් කවර් එකත් රුපියල් 400 ගාණක් වගේ වුණේ. මේ බෑක් කවර් එක නම් රුපියල් 600 ගාණක් වුණා. මේක දැනට ඉවරයි. මේක සෝල්ඩ් අවුට් වෙලා තියෙන්නේ. මම දැනට ඕඩර් කරපු බෑක් කවර්ස් වලින් මේකට තමයි මම ආසම. මේක හරි කියුට්. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ඕඩර් කරගන්න. රුපියල් 600 ගාණයි උනේ. බෑක් කවර්ස් ටික ෆෝන් එකට දැම්මොට පස්සේ කොහොමද තියෙන්නේ කියලා මම මේ වීඩියෝ එක අවසානයේ වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නම්. මේකටත් මට ගියේ රුපියල් 600 ගාණක් වගේ. මට මතක විදිහට මම මේකේ ෆොටෝ එකත් ඔයාලට දාන්නම්. මේක ඇත්තටම හදාගන්න තියෙන ඔයාලට සාමාන්‍යයෙන් ගෙවල් ඇතුලේ ඔයාලට මල් පෝච්චි එතකොට පැල වර්ග තියාගන්න අමාරුයි නම්. හැබැයි ඔයාලා ඒවට ආසයි නම් මේ වගේ එකක් ඕඩර් කරන්න කියලා මම ඔයාලට කියනවා. මොකද මේකට වතුර දාන්න ඕනෙත් නෑ. ඉරහුව ඕනෙත් නෑ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ලස්සනට අපි පෝච්චි එක සාමාන්‍යයෙන් ඇත්තම පැලයක් ඉඳලා තියෙන වගේම තමයි මේක අපි ඉඳලා තිබ්බම
හරිම ලස්සනයි. මම ඒකේ ෆොටෝ එකකුත් ඔයාලට වීඩියෝ එකේ අන්තිමට දාන්නම්ද කියලා. ඉතින් ඒකත් ඇත්තටම රුපියල් 600 ගානට මාරම worth. මොකද මේ වගේ එකක් සාමාන්‍යයෙන් අපි ෂොප් එකකින් ගන්න ගියොත් 1000 ගණනක් වගේ වෙනවා. හැබැයි රුපියල් 600 ගානකට ඇත්තටම මේක නම් මට ගොඩක් වටිනවා. මේකත් මං හරිම ආසාවෙන් ඕඩර් කරපු දෙයක්. මේක සයිඩ් බෑග් එකක්. ඉතින් ඒක ඇත්තටම මම ගත්ත ගානට මාරම වටිනවා. රුපියල් 2400 ගානක් වගේ තමයි මට මේකට වුණේ. මේකේ චේන් එකත් මාරම ලස්සනයි. ඒක බ්ලැක් කලර් එකෙන් තියෙන්නේ. මාරම ලස්සනයි. ඇත්තට මේකේ ක්වොලිටි එක ගොඩාක් හොඳයි. මං ඕඩර් කරද්දි නම් හිතුවේ නෑ මෙච්චර ක්වොලිටි එකක් තියෙවි කියලා. පෙනුමත් සාමාන්‍ය රිච් ලුක් එකක් තියෙනවා. ඇත්තටම මාරම වටිනවා ඒ ගානට. පොකට්ස් 3ක් වගේ තියෙනවා. ඔයාලත් ඕඩර් කරනවා නම් ඒක බය නැතුව ඕඩර් කරන්න. මම නම් ගොඩාක්ම කැමතියි මේ බෑග් එකට. මට මේ බෑග් එකට ගියේ 2400 ගානක් වගේ. හැබැයි ඒක ඊටත් වඩා වටිනවා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ බෑග් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ 3000 ගානක් 4000 ගානක් වගේ. හැබැයි මේක ගොඩක් වටිනවා ඒ ගානට. මේක මිනි පර්ෆියුම් එකක්. මම මේකත් ඕඩර් කරේ. ගොඩාක් අය වීඩියෝ වල දාලා තියෙනවා ඒක මාරම සුවඳයි. ගොඩක් වෙලා සුවඳ තියෙනවා. ඒකට ගොඩක් වීඩියෝස් තිබ්බා. මම ඒක නිසා ඒක සුවඳ ඇති කියලා හිතලා තමයි මම ඕඩර් කරේ. හැබැයි ඒක සුවඳයි. නමුත් ඒකද මං ආස නැහැ. මොකද ඒ සුවඳ මට එච්චර සුවඳ නැහැ. සාමාන්‍යයෙන් අපි අමහිරි සුවඳක් වගේ එකක් තමයි තියෙන්නේ. මං ඒකෙන් බලාපොරොත්තු වුණේ ස්ට්‍රෝබෙරි සුවඳක්. හැබැයි මේකේ තියෙන වෙන සුවඳක් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඕඩර් කරනවා නම් මම ඒකට නම් ඔයාලට කියන්නේ නැහැ ඕඩර් කරන්න කියලා. මොකද මම ඒකට කැමති නැති නිසා. ඔයාලා කැමති නම් ඕඩර් කරලා බලන්න. මේකත් මම ඒ වගේම ගෙන්නපු පර්ෆියුම් එකක්. හැබැයි මම මේකටත් චුට්ටක්වත් කැමති නෑ. මේ දෙකේම සුවඳ එකම වගේ. එච්චර හොඳ සුවඳක් නෙමෙයි ඉන්නේ. ගොඩක් අය දාලා තිබුණා සුවඳයි එහෙම කියලා. හැබැයි මම කියනවා මේක මට නම් සුවඳ නැහැ කියලා. අපි සාමාන්‍යයෙන් සුවඳයි කියලා හිතන විදිහේ පර්ෆියුම් එකක් නෙමෙයි මේක. හැබැයි මේකට මට ගියේ රුපියල් 400 ගානක් වගේ. මං කලින් පෙන්නපු එකට මට ගියේ රුපියල් 300 ගානක් වගේ. හැබැයි ඒ ප්‍රයිස් එකේ හැටියට worth. නමුත් ඒක යූස් කරන්න නම් අමාරුයි. ඒකට සුවඳ එච්චර වෙලා තියෙන්නෙත් නැහැ. පර්ෆියුම් වගේ දේවල් අපි සුවඳ බලන සාමාන්‍යයෙන් ෂොප් එකකින් මිලදී ගන්නෙ. ඔයාලට ඔන්ලයින් shopping කරද්දි කවුරු හරි කියන දෙයක් අනුව තමයි. නැත්නම් ආසාවට ලස්සනට කියලා තමයි ඕඩර් කරන්නේ. පර්ෆියුම් නම් අපි සුවඳ බලලම ගන්න එක ගොඩක් වටිනවා. මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ පර්ෆියුම් දෙක නම් ගන්න කියලා. හැබැයි ඒ ප්‍රයිස් එකට ඒ සුවඳට කැමති අය ඉන්න පුළුවන්. රුපියල් 300 ගානක් 400 ගානක් වගේ තමයි උනේ. ඒක නිසා කැමති අයට ගන්න පුළුවන්. එච්චර වෙලා නම් සුවඳ තියෙන්නේ නැහැ. මේක තමයි මගේ ඕඩර් එකේ අන්තිම ප්‍රොඩක්ට් එක. මම මේක ගැනත් ඔයාලට රිවිව් එකක් දෙනවා. හොඳ රිවිව් එකක්. මොකද මේකට මට ගියේ රුපියල් 2400 ගානක් වගේ තමයි. හැබැයි ඊට වඩා ගොඩාක්ම වටිනවා. ටෙමු එකෙන් ඕඩර් කරද්දී හැමෝම රිවිව්ස් බලලා ඕඩර් කරන්න. සහ ඒකේ සයිසස්, ප්‍රොඩක්ට් එකේ සයිස් එක, මැටීරියල් එක එහෙම හැමදේම ඩීටේල්ස් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ ඔක්කොම බලලා ඕඩර් කරන්න. ගොඩාක් අය එහෙම ඕඩර් කරන්නේ නැතුව ටෙමු එක ගැන කියනවා ඒක හොඳ නෑ කියලා. හැබැයි මට නම් එහෙම එක්ස්පීරියන්ස් එකක් නෑ. මම ඕඩර් කරපු ඔක්කොම අයිටම්ස් හොඳයි. පර්ෆියුම් දෙක විතරයි මට හරියන්නේ නැත්තේ. ඒකත් මගේ කැමැත්ත අනුව ඒක වෙන කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්. මේකේ තියෙන්නේ ෂූ රැක් එකක් වගේ එකක්. මම මේකේ ෆොටෝ එකත් ඔයාලට දාන්නම්. මේකත් ඒ ප්‍රයිස් එකට worth. මොකද මේක ප්ලාස්ටික් නෙමෙයි. මේකේ නිකන් මේ බට වගේ තියෙන ඒවා සාමාන්‍යයෙන් යකඩ කූරු වගේ තමයි. මේකේ සද්ද මම ඔයාලට දාලා පෙන්නන්නම්. ඒක නිසා ඒක 2400 ගානකට මට නම් ගොඩාක්ම වටිනවා. ඔයාලටත් ඕඩර් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක ඕඩර් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.
මම මේක සෙට් කරලා ඉවර වෙලා ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. මම මුලින්ම කියන්න ඕනේ මේක මගේ ෆස්ට් වීඩියෝ එක. ඒක නිසා මට මේ වීඩියෝ එකේ එඩිටින් වල, එතකොට වොයිස් වල, එතකොට වීඩියෝ කරන විදිය අනුව සමහර තැන් වරදින්න පුළුවන්. ඒක ගැන වැඩිය හිතන්න එපා. මොකද මගේ පළවෙනි වීඩියෝ එක නිසා. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්න. මට අතපස්සේ වෙච්ච තැන් මට කියන්න බැරි වෙච්ච තැන් තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. සමහර වෙලාවට අපි ඕඩර් කරන්න යන දේවල් වල almost sold out කියලා තියෙනවා. හැබැයි ඒක ඉවර වෙලා කියලා නෙමෙයි කියන්නේ, ඉක්මනින් ඉවර වෙනවා කියලා. ඉතින් එතකොට අපි ඉක්මනින්ම ඕඩර් එක දාගත්තොත් අපිට ඒක ගන්න පුළුවන්. ටෙමු එකෙන් ඕඩර් කරද්දී ඔයාලා අනිවාර්යයෙන්ම රිවිව්ස් බලන්න. මම ආයෙත් කියන්නේ ඔයාලා සමහර අය එක දේවල් කියනවා ඕඩර් කරාට පස්සේ මේක මේ ගානට හරියන්නේ නැහැ. එතකොට මේකේ ෆොටෝ එකේ තිබුණේ වෙන දෙයක්, මට ඇවිල්ලා තියෙන වෙන දෙයක්, මේකේ සයිස් එක වැරදි. එහෙම ඔයාලට අදහසක් එන්නේ නැහැ. ඔයාලා හරියට ඕඩර් එක දානවා නම් ඩීටේල්ස් ඔක්කොම බලලා. මොකද රිවිව්ස් ඔක්කොම තියෙනවා, ෆොටෝස් ඒ වගේ තියෙනවා. ඒවත් බලලා ඔයාලා ඕඩර් එකක් දාගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕඩර් එකේ මොනවා හරි ඩැමේජස් හරි මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් ඔයාලට ඒක එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. එයාලව කන්ටැක්ට් කරගෙන. මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා අතපසුවෙන් වෙන්න පුළුවන්. කියන අමතක වෙච්ච දේවල් තියෙන පුළුවන්. ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගැන තියෙන අදහස් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කැමතියි ඒව දැනගන්න. අමාරුවෙන් හරි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් මම නම් YouTube එකට ඇත්තටම ගොඩාක් අලුත්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඩේසිත් ලෝරා එක හැමදාම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ එකේ අපැහැදිලි තැන් තියෙනවා නම් ඒවටත් මට සමාවෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.